රූපේ ABCD කියන ලක්ෂ හා කේන්ද්‍රය O වෙච්ච වෘත්තය මත පිහිටලා තියෙන DC පාදය E වෙනකන් දික් කරලා තියෙනවලු. ඒකේ BCE කෝණයේ විශාලත්වය තමයි හොයන්න කියන්නේ. BAC කෝණය අංශක 20යි කියලා දීලා තියෙනවා. DOC කෝණය අංශක 110යි කියලා දීලා තියෙනවා. මෙතන DOC අංශක 110යිනේ. ඒ නිසා DAC කෝණය අංශක 55යි. කේන්ද්‍රය මත ආපාදිත කෝණයෙන් අඩු තමයි පරිධිය මත ආපාදිත කෝණය එන්නේ. DAC සමානයි අංශක 55යි. හේතුව විදියට ලියනවා වෘත්ත ඡාපය මගින් කේන්ද්‍රය මත ආපාතිත කෝණය වෘත්ත ඡාපය මගින් කේන්ද්‍රය මත ආපාදිත කෝණය පරිධිය මත ආපාතිත කෝණය මෙන් දෙගුණයකි. වෘත්ත ඡාපය මගින් කේන්ද්‍රය මත ආපාදිත කෝණය පරිධිය මත ආපාදිත කෝණය මෙන් දෙගුණයක්. DAB එන්නේ DAC ධන CAB. ඒ එකතුවනේ අංශක 55යි කියලා 55 ධන 20 එන්නේ. DAC 55යි CAB අංශක 20යි. ඒ නිසා DAB කෝණය අංශක 75යි. ඊළඟට BCE කියන්නේ බාහිර කෝණයනේ මේ වෘත්ත චතුරස්‍රයේ. ඒ නිසා BCE සමාන වෙනවා අංශක 75ට. හේතුව තමයි වෘත්ත චතුරස්‍රයේ බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන වේ. වෘත්ත චතුරස්‍රයේ බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණය අගයට තමයි සමාන වෙන්නේ.